අපි දැන් මේ ටික රෙඩි කරගමු. නිම්ම අපි ජුට්ටක් දාගමු. මේකට අපි උළුහාල් ටිකකුත් දාගමු. දැන් අපි මේකට මේ සුදු ලුණු ටික දාගමු. දැන් අපි මේකට මේ ටික සේරම එකතු කරගමු. උරුඳු ගොරක චූටි කෑල්ලක්, අවමිරිස්, සම්පේ කරපිංචා, කරාපු නැටි, මේ තක්කා චූටි ටික එකතු කරගමු. දැන් අපි මේකට මේ ලුණු ටික එකතු කරගමු. මේකට ඇතිපදමට ලුණු ටිකක් එකතු කරගමු. මේකට කහ කුඩු ස්වල්පයකුත් එකතු කරගමු. මිරිස් කුඩු ස්වල්පයක් එකතු කරගමු. නොපහ කුඩු ස්වල්පයකුත් එකතු කරගමු. මිරිස් කුඩු ස්වල්පයකුත් අපි මේකට එකතු කරගමු. අපි දැන් මේකට මේ මිටිකිරි ස්වල්පයක් එකතු කරගමු. මේ රතු ලුණු ව්‍යංජනය දෙමළායට විශේෂ වූ කෑමක්. මේ මලගෙන තමයි අපි මේක හදන්නේ කියලා. මේක රසයි කියලා කිව්වා. බලමු මම හදුවට පස්සේ කොහොම වේද කියලා. දැන් බලමු අපි මේකේ රස කොහොමද කියලා. අඩුව සුදුයි. තරමන මසත් තියෙන්නේ. දැන් මේලා මේක වැඩිපුරම කනවා මේ වගේ කෑමක් හදාගෙන. ආයි වාට try කරලා බලන්න අනිවාර්යෙන්.